ස්කෑන් එක කරනකොට අපි ස්කෑන් එකේදී ඩිම්බකෝෂය දිහා බලලා පොඩි හැදීගෙන බිත්තර සංඛ්‍යාව කොච්චර තියෙනවද කියලා කවුන්ට් කරනවා. ප්‍රෙග්නන්ට් වීමට බලාපොරොත්තු වෙන කාන්තාවගේ ඒ ඩිම්බ ක්‍රමවත් විදිහට මෝරන්න ඕනේ. ස්ථාවගේ pelvic diseases එක් දරුවෙක් ලබා ගැනීමට ඒක අහිතකර විදිහට බලපානවා. අපි සාමාන්‍යයෙන් රෝගියෙක්ගෙන් විස්තර අහනකොට එයාගේ ඔසප් චක්‍රය පිළිවෙලටම සිද්ධ වෙනවා. මේකට අපි කියනවා හිස්ටරොස්කෝපි ක්‍රමය කියලා. අදසරුභාවය පිළිබඳ අපි පරීක්ෂණ කරගෙන යනකොට කාන්තාවගේ පැත්තෙනුත් පරීක්ෂණ ගණනාවක් කරන්න තියෙනවා. විශේෂයෙන්ම කාරණා 5ක් සම්බන්ධව අපි පරීක්ෂණ කරන්න ඕනේ. අපි දන්නවා ප්‍රෙග්නන්ට් වීමට බලාපොරොත්තු වෙන කාන්තාවගේ මූලික කාරණා කීපයක් සිද්ධ වෙන්න ඕනේ. ඒ කාන්තාවගේ ඩිම්බකෝෂය හොඳට බිත්තර තියෙන්න ඕනේ, ඩිම්බ තියෙන්න ඕනේ. ඒ ඩිම්බ ක්‍රමවත් විදිහට මෝරන්න ඕනේ සහ බිත්තර නිකුත් වීම ක්‍රමවත් විදිහට සිද්ධ වෙන්න ඕනේ. අපි මේකට කියනවා oocyte maturation and ovulation කියලා. ඊට පස්සේ ඒ කාන්තාවගේ ශ්‍රී ප්‍රජනක පද්ධතියේ පැලෝපියන් නාලය අවිහිරතාවයක් නැතුව සුදුසු පරිදි සංසේචනය වෙන්න ඉඩකඩ තියෙන පරිසරයක් සහිතව තියෙන්න ඕනේ. ඊට අමතරව ගර්භාෂයත් දරුවෙක් රඳවා ගන්න පුළුවන් විදිහට නිරෝගීව යථා තත්ත්වෙන් පවතින්න ඕනේ. මීට අමතරව අපි බලනවා කාන්තාවගේ pelvic diseases. ඒ කියන්නේ ශ්‍රෝණි මේකලාව ඇතුළත යම් යම් රෝගී තත්ත්වයන් තියෙනවාද කියලා. උදාහරණයක් වශයෙන් ගත්තොත් එම endometriosis කියලා රෝගී තත්ත්වයක් තියෙනවා. මේ endometriosis වගේ රෝගී තත්ත්වයක් තියෙනකොට ඇඟ ඇතුලේ විශේෂයෙන්ම ඩිම්බ කෝෂවල යෙඩි වගේ එන්න පුළුවන්. ඊට අමතරව ශ්‍රෝණි ඇතුලේ තියෙන ගර්භාෂය, පැලෝපියන් නාල, බඩවැල් වගේ දේවල් එකිනෙකට ඇලෙන්න පුළුවන්. ඒතර මේ වගේ තත්ත්වයක් ආවමත් දරුවෙක් ලබා ගැනීමට ඒක අහිතකර විදිහට බලපානවා. අපි පරීක්ෂණ කරලා බලනකොට මේ කාරණා විශේෂයෙන්ම අවධානයට ලක් කරනවා. ඊට අමතරව වෙනත් කායික රෝග තියෙනවද කියලාත් පරීක්ෂණ කරලා බලනවා. උදාහරණයක් විදිහට ගත්තොත් එහෙම තයිරොයිඩ් ග්‍රන්ථිය අසාමාන්‍යතා තියෙනවද? ප්‍රොලැක්ටින් කියන හෝමෝන් එකේ ලෙවල් එකේ වැඩි ගතියක් තියෙනවද? රුධිරයේ සීනි තත්ත්වය කොහොමද? රුධිරයේ හීමොග්ලොබින් තත්ත්වය කොහොමද? කියලා වගේ දේවලුත් අපි බලනවා. දැන් අපි එකින් එක මේ කරන පරීක්ෂණ මොනවද කියලා සංක්ෂිප්තව කතා කරන්න තමයි බලාපොරොත්තු වෙන්නේ. මේ පරීක්ෂණ වලින් අපි පළවෙනියට කතා කරපු දේ තමයි ගෑනු එක්කෙනාගේ ඩිම්බකෝෂයේ ඩිම්බ හොඳට තියෙනවද කියලා බලන්නේ කොහොමද කියන එක. එතකොට අපි මේකට දැනට වැඩි වශයෙන්ම පාවිච්චි කරන පරීක්ෂණ දෙක තමයි රුධිර පරීක්ෂණයක් තියෙනවා AMH anti mullerian hormone level එක බලන. ඊට අමතරව ගෑනු එක්කෙනාගේ ඔසප් චක්‍රයේ පළවෙනි දවස් දෙක තුන ඇතුළත ස්කෑන් පරීක්ෂණයක් කරලා ඩිම්බකෝෂය දිහා බලලා ඒක අනුවත් අපිට හිතා ගන්න පුළුවන් බිත්තර හොඳට තියෙනවද, සාමාන්‍ය විදිහට තියෙනවද, එහෙම නැත්නම් බිත්තර අඩුයිද කියලා. AMH පරීක්ෂණය වාගේ ඔසප් චක්‍රයේ ඕනෑම දවසක කරන්න පුළුවන්. ඒ ලබා දෙන AMH value එක අනුව අපිට අදහසක් ගන්න පුළුවන් බිත්තරවල සංඛ්‍යාව පිළිබඳව. ස්කෑන් එක කරනකොට අපි ස්කෑන් එකේදී ඩිම්බකෝෂය දිහා බලලා පොඩි හැදීගෙන බිත්තර සංඛ්‍යාව කොච්චර තියෙනවද කියලා කවුන්ට් කරනවා. මේකට කියනවා antral follicle count කියලා. ඒ antral follicle count එක දෙපැත්තෙම බලලා එන total antral follicle count එකනොත් අපිට අනුමාන එහෙම නැත්නම් prediction එකක් දෙන්න පුළුවන් ඩිම්බකෝෂයේ බිත්තර හොඳට තියෙනවද එහෙම නැත්නම් average ද එහෙම නැත්නම් අඩුද කියලා. තවත් කරන්න පුළුවන් පරීක්ෂණයක් තමයි ඔසප් චක්‍රයේ දෙවනි හෝ තුන්වෙනි දවසේ අපිට පුළුවන් FSH follicle stimulating hormone එක හරි luteinizing hormone කියන හෝමෝන් ಜಾති දෙක සහ estrogen hormone level එක පරීක්ෂා කරලා බලන්න පුළුවන්. ඒතර ඒ කියන අගයන් අනුවත් ඩිම්බකෝෂයේ ක්‍රියාකාරීත්වය ගැන අවබෝධයක් ගන්න පුළුවන්. නමුත් දැනට අපි මේක එතරම් භාවිතා කරන්නේ ප්‍රධාන වශයෙන් AMH සහ antral follicle count එක බලන ස්කෑන් එක තමයි පාවිච්චි කරන්නේ. දෙවැනි කාරණාව තමයි මේ ඩිම්බකෝෂයේ තියෙන ඩිම්බ ක්‍රමානුකූලව මේරීමේ ක්‍රියාවලියට ලක් වෙනවද කියලා. ඒ කියන්නේ oocyte maturation එක සහ ovulation. ඒ කියන්නේ බිත්තරේ නිකුත් වීම ක්‍රමවත්ව සිද්ධ වෙනවද කියන එක. සාමාන්‍යයෙන් රෝගියෙක්ගෙන් විස්තර අහනකොට එයාගේ ඔසප් චක්‍රය පිළිවෙලටම සිද්ධ වෙනවා. අපි හිතමු උදාහරණයක් විදිහට මාස්පතා සිද්ධ වෙනවා. එහෙම නැත්නම් දවස් 28කට 30කට සැරයක් ක්‍රමවත්ව ඔසප් චක්‍රය වෙනවා නම් බොහෝ විට එයාගේ බිත්තර මේරීම සහ බිත්තර නිකුත් වීම ක්‍රමවත්ව සිද්ධ වෙනවා. හැබැයි අපිට මීට අමතරව ලේ පරීක්ෂණයක් කළත් මේක තහවුරු කරගන්න පුළුවන්. අපි මේකට කියනවා day 21. එහෙම නැත්නම් mid luteal progesterone test එක කියලා. උදාහරණයක් විදිහට ගත්තොත් එහෙම දවස් 28කට සැරයක් වගේ මෙන්සස් හැදෙන කෙනෙක්ගේ 21 වෙනි දවසේ වගේ අපි මේ blood test එක කරන්නේ. එතකොට ඒකෙන් ලැබෙන progesterone level එක අනුව එයාගේ ඔසප් චක්‍රයේ ඊට කලින් බිත්තරයක් පිට වුණාද නැද්ද කියලා අපිට තහවුරු කරන්න පුළුවන්. අනිත් වැදගත් කාරණේ තමයි ගර්භාෂයේ දෙපැත්තේ තියෙන fallopian නාලවල තත්ත්වය. ඒ කියන්නේ fallopian tubes වල තත්ත්වය. fallopian tubes අපි දන්නවා fallopian tube එකේදී තමයි ඩිම්බයයි ශුක්‍රාණුවයි මුණ ගැහිලා සංසේචනය වීම සිද්ධ වෙන්නේ.
ඊට අමතරව මුල් අවස්ථාවේ කලලයේ වැඩිම සිදුවෙන්නේ පැලෝපිය නාලය තුල. දින කීපයක් පැලෝපිය නාලය තුලින් ගමන් කළා තමයි කලලය ගර්භාෂය කුහරයට ඇවිල්ලා පස්සුව පිළිසිඳ ගැනීම සිද්ධ වෙන්නේ. ඉතින් පැලෝපිය නාලය ඉතා වැදගත්. පැලෝපිය නාලයේ යම්කිසි අවහිරතාවයක් තිබුණොත් ඩිම්බයටයි ශුක්‍රාණුවටයි සංසේචනය වෙන්න සිද්ධ වෙන්නේ නැහැ. අපි හිතමු යම් කාන්තාවක් ඉන්නවා යාගේ පැලෝපිය නාල දෙකම අවහිරයි කියලා. එතකොට දෙපැත්තෙන් එක පැත්තකින්වත් ශුක්‍රාණුවටයි ඩිම්බයටයි මුණ ගැහෙන්න පුළුවන්කමක් තියෙන්නේ නැහැ. අන්න ඒ වගේ අවස්ථාවලදී සාමාන්‍ය විදිහට එයාට ගැප් ගන්න බෑ. එක්කෝ ඒ තියෙන බ්ලොක් එක අයින් කරන්න වෙනවා. එහෙම නැත්නම් විකල්ප ප්‍රතිකාර ක්‍රම නලදරු තාක්ෂණයක් වගේ යොමු වෙන්න සිද්ධ වෙනවා. එතකොට මේකට කරන්න පුළුවන් පරීක්ෂණ කීපයක් තියෙනවා. ඒ පරීක්ෂණ අතුරින් ලැපරොස්කෝපි කියන පරීක්ෂණය තමයි ගෝල්ඩ් ස්ටෑන්ඩඩ්. එහෙම නැත්නම් හොඳම පරීක්ෂණය කියලා සැලකන්නේ. ඒක සිහි නැති කරලා කරන ශල්‍ය කර්මයක්. උදර කුහරයේ පොඩි කැපුමක් දාලා උදර කුහරය ඇතුළට උදර බිත්තියට කැපුමක් දාලා උදර කුහරය ඇතුළට කැමරාවක් අපි යොමු කරනවා. ඊට පස්සේ යෝනි මාර්ගය හරහා ගර්භාෂයට විදිනු ලබන යම් ඩයි වර්ගයක් පැලෝපිය නාලයේ අග්ගිස්සෙන් එළියට එනවාද කියලා බලන එක තමයි ලැපරොස්කෝපි ඩයි ටෙස්ට් එකේදී කරන්නේ. අනිත් තියෙන පරීක්ෂණ දෙක HSG කියන පරීක්ෂණය සහ හයිකෝසි කියන පරීක්ෂණය. HSG කියන පරීක්ෂණය පහසුවෙන්ම කරන්න පුළුවන් පරීක්ෂණයක්. ඒකට සිහි නැති කරන්නවත් ඉස්පිරිතාලේ ඇඩ්මිට් වෙන්නවත් අවශ්‍ය වෙන්නේ නැහැ. අවුට් පේෂන්ට් ප්‍රොසීඩියර් එකක්. ඒකෙදි සිද්ධ වෙන්නේ ඔබව එක්ස්රේ පරීක්ෂණයට ලක් කරනවා. හැබැයි මේ ලක් කරන්න කලින් අපි කොන්ට්‍රාස්ට් මීඩියම් එකක්. ඒ කියන්නේ එක්ස්රේ පරීක්ෂණය කළාම පේන ඩයි වර්ගයක් අපි ගර්භාෂ කුහරයට විදිනු ලබනවා. එතකොට අපිට ගර්භාෂ කුහරයේ ඩයි එක තියෙනවා සහ නාලදිගේ ඩයි එක යනවා නම් නාලදිගේ ඩයි එක ගිහිල්ලා ගර්භාෂ කුහරය ඇතුළට ගිහිලා තියෙන ආකාරය එක්ස්රේ එකකින් බලා ගන්න පුළුවන්. අනිත් පරීක්ෂණය හයිකෝසි කියන පරීක්ෂණ. හයිකෝසි කියන පරීක්ෂණයේදී අපි එක්ස්රේ එකක් වෙනුවට ස්කෑන් ක්‍රමයක් පාවිච්චි කරලා තමයි ඩයි එක ගමන් කරනවද එහෙම නැත්නම් පැලෝපිය නාලයේ කෙළවරින් ඩයි එක එළියට එනවද කියලා බලා ගන්න. එතකොට HSG සහ හයිකෝසි කියන ටෙස්ට් දෙක ලැපරොස්කෝපි පරීක්ෂණේ තරම්ම හොඳ නැහැ. ඒකට සාපේක්ෂව බලනකොට 83%ක 85%ක වගේ සංවේදීතාවයක් තමයි තියෙන්නේ. HSG කියන පරීක්ෂණය හරි හයිකෝසි කියන පරීක්ෂණය හරි කරලා අපිට නිගමනයකට එන්න බැරි නම් නාල හොඳද නැද්ද අවහිරද නැද්ද කියලා අපිට ලැපරොස්කෝපි පරීක්ෂණයට යොමු වෙන්න සිද්ධ වෙනවා. එතකොට ගර්භාෂයේ තත්ත්වය බලන්නේ අපි ස්කෑන් පරීක්ෂණයක් කරලා අපිට බලා ගන්න පුළුවන්. මේ ස්කෑන් කරනකොට අපිට කොමන්ලි පාවිච්චි කරන 2D ස්කෑන් එකක් හරි එහෙම නැත්නම් 3D ස්කෑන් එකක් පාවිච්චි කරලා ගර්භාෂය ඇසස් කරන්න පුළුවන්. ගර්භාෂය බලනකොට ගර්භාෂයේ සයිස් එක, ගර්භාෂයේ ෂේප් එක, ගැප් ගෙලේ දිග, ඊට අමතරව ඇතුල් බිත්තිය, එහෙම නැත්නම් එන්ඩෝමෙට්‍රියම් එකේ ඝනකම මොනවත් ගැප් ඇතුල් කුහරයේ මොන හරි අසාමාන්‍යතාවයක් තියෙනවද කියන එක අපි බලනවා. ඊට අමතරව ගර්භාෂ බිත්තියේ එන්න පුළුවන් යම් ගෙඩි වර්ග ෆයිබ්‍රොයිඩ්ස් වගේ ඒ වගේ ඒවා තියෙනවද කියලා බලනවා. මේ තියෙන හැම ගෙඩියක්ම ප්‍රශ්නයක් වෙන්නේ නැහැ. හැම පොලිප් එකක්ම ප්‍රශ්නයක් වෙන්නේ නැහැ. ගොඩක් ලොකු ගෙඩියක් නම් සහ ඒ ගෙඩිය ගර්භාෂ කුහරයට බලපාන ආකාරයට පිහිටලා තියෙනවා නම් අන්න ඒ වගේ අවස්ථාවලදී ඒ වගේ ගෙඩිය ඉවත් කරන එක අවශ්‍ය වෙන්න පුළුවන්. තවත් ක්‍රම තියෙනවා ගර්භාෂයේ ඇතුල් කුහරය නිරීක්ෂණය කරන්න පුළුවන්. මේකට අපි කියනවා හිස්ටරොස්කෝපි ක්‍රමය කියලා. හිස්ටරොස්කෝපි එකේදීත් කරන්නේ කැමරාවක් අපි ගර්භාෂයේ කුහරයට ඇතුල් කරලා ඒ ඇතුල් බිත්තියේ තත්ත්වය පරීක්ෂාවට ලක් කරන එක. මේ විදිහට ගර්භාෂයේ ඇතුල් බිත්තියත් ඊට අමතරව ගර්භාෂයත් සමස්තයක් විදිහට ස්කෑන් පරීක්ෂණ වලින් ඇගීමකට ලක් කරන්න පුළුවන්. ස්කෑන් පරීක්ෂණයෙන් මීට අමතරව අපි ගර්භාෂයේ පිටත වෙන රෝගී තත්ත්වයන් තියෙනවද කියලා බලන්න පුළුවන්. විශේෂයෙන්ම අපි කලින් කතා කළ එන්ඩෝමෙට්‍රියෝසිස් තත්ත්වය. එන්ඩෝමෙට්‍රියෝසිස් වගේ තත්ත්වයක් තියෙනවා නම් අපිට ඩිම්බකෝෂ වගේ දේවල් ගර්භාෂයට ඇලිලා තියෙනවා වගේ නිරීක්ෂණය කරගන්න පුළුවන්. ඊට අමතරව ඩිම්බකෝෂයේ ගෙඩි වගේ තියෙන ගතියක් අපිට නිරීක්ෂණය කරගන්න පුළුවන්. ඒතර හැබැයි හරියටම 100%ක් එන්ඩෝමෙට්‍රියෝසිස් තත්ත්වය තියෙනවද නැද්ද කියලා තීරණයකට එන්න වෙන්නේ ලැපරොස්කෝපි පරීක්ෂණයක් කරලා. එන්ඩෝමෙට්‍රියෝසිස් තත්ත්වය ගත්තාම ඒකේ එක ග්‍රේඩ්ස් තියෙනවා. ග්‍රේඩ් 1 2 3 4 කියලා. ග්‍රේඩ් 1 2 වගේ දේවල් අපිට ස්කෑන් එකෙන් නිරීක්ෂණය කරන්න බැරි වෙන්න පුළුවන්. ඒව තහවුරු කරගන්න වෙන්නේ ලැපරොස්කෝපි පරීක්ෂණයේදී. නමුත් හොඳට ලොකුට ගෙඩි තියෙනකොට ස්කෑන් එක විතරක් වුණත් ප්‍රමාණවත්. මදසරුභාවයේ තියෙනවා කියලා ඔබට අඳුනා ගත්තොත් මේ පරීක්ෂණ වලට ඔබ යොමු වීම වැදගත්. මොකද මේ පරීක්ෂණ වලට යොමු වුණොත් ඔබට යම් කිසි ගැටලුවක් තියෙනවද කියලා අඳුනා ගන්න පුළුවන්. සමහර වෙලාවට කරන පරීක්ෂණ වලින් කිසිම ගැටලුවක් අඳුනා නොගන්න අවස්ථාවක් තියෙනවා. නමුත් යම් ගැටලුවක් අඳුනාගත්තොත් ඔබේ වෛද්‍යවරයාට පුළුවන් ඒ ගැටලුව අනුව ඔබට අවශ්‍ය ප්‍රතිකාර ක්‍රමය නිර්දේශ කරන්න. මේක ඔබට ප්‍රෙග්නන්ට් වෙනකොට ඉතා පහසුවක් වේ. අපේ ඉදිරි වැඩසටහන් වලදී මේ කරපු ප්‍රොසීඩියර්ස්, කතා කරපු ප්‍රොසීඩියර්ස්, ලැපරොස්කෝපි, HSG, හයිකෝසි වගේ දේවල් අපි වැඩිපුර කතා කරන්න බලාපොරොත්තු වෙනවා. ඔබ අපිත් සමග එකතු වෙලා සිටියොත් ඔබට ඒ පිළිබඳ දැනුමත් ලබා ගන්න ඉදිරියේදී හැකියාව ලැබේ.